නෞකාවට එකතු වෙච්ච අලුත්ම යුද ආරක්ෂකයා. මේ තමයි සමුද්‍ර විජය නෞකාව. සමුද්‍ර විජය කියන්නේ මොන විදිහේ අලුත්ම යුද තාක්ෂණයකින් යුත් නෞකාවක්ද? අපි සූදානම් වෙන්නේ ඒ ගැන ඔබට කියන්න. සමුද්‍ර විජය නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලැබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඉතින් ඒ අනුව මේ නෞකාව ඉදිරියේදී රටේ ආරක්ෂක කටයුතු වලට කොයි ආකාරයෙන්ද යෙදෙන්නේ? අපි අහලා බලන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකතුමා කමාන්ඩර් බුද්ධික සම්පත් මහත්මයාත් එක්ක ඉන්නවා. මේක ඇමරිකානු රජය විසින් අපිට ලබා දුන්න 4 වෙනි යුද නෞකාව. මේ නෞකාව සමුද්‍ර විජය නමින් ගරු ජනාධිපතිතුමා අතින් 4 වෙනි අධිකාරියට පත් කරන ලැබුවා. ඒකට මේ නෞකාව බැලෑනිය තමයි ලංකාවට ආදීන මුළු තීරයේ පැය 24 පුරාම ආරක්ෂා කිරීම මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ. සමුද්‍ර විජය නෞකාවේ ප්‍රධාන පාලක මැදිරියට අපි මේ ඇවිල්ලා තියෙන නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකතුමා ගෑන් වික්‍රමසූරිය මහත්මයා තමයි මේ නෞකාවේ අනදෙන නිලධාරිය බවට පත් වෙලා තියෙන්නේ. සමුද්‍ර විජය නෞකාව අපේ රටේ යුද නෞකා කිහිපයක්ම තියෙනවා මේ වෙනකොට. කොහොමද විශේෂ වෙන්නේ? තාක්ෂණය අදින් මම හිතන්නේ නවතම තාක්ෂණයක යුක්තවන නෞකාවක්. හැබැයි දැනට නාවික හමුදාවට මේක විශේෂ වෙන්නේ නාවික හමුදා ඉතිහාසයේ මෙතෙක් කරපු දීර්ඝතම මුහුදු සංචාරය. නාවික සතුරුන් 15 සත්සි කරලා වැඩි දුර ප්‍රමාණයක් ගෙවලා පොල්ට මුදල ලංකාවට ආපු එක සහ පැනමා එළහරහා පළවෙනි නාවික හමුදාවේ යාත්‍රාව විදියට තමයි මේක ඉතිහාසගත වෙලා තියෙන දැනට. යුද නෞකාවක් කිව්වම යුද නෞකාවක තියෙන යුද තාක්ෂණය පිළිබඳව තමයි හැමෝගෙම මේ නෞකාව කොයි වගේ යුද තාක්ෂණයකින් යුක්තයිද කියන කාරණා පිළිබඳව හැමෝගෙම අවධානය යොමු වෙන්නේ. ඇමරිකානු එක්සත් ජනපද වෙරළා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙත් කෝස්ට් ගාඩ් එකකින් අපිට ටෙක්නිකල් සපෝට් එක දිගටම හම්බුණා. ඒ තාක්ෂණයත් එක්කම අති නවීනතම රේඩාර් පද්ධති තුනකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ නෞකාවට අති නවීනම කවි පද්ධතියනොත් සංඥා පද්ධති කිහිපයක් මොහොත සිටියම් කාලගුණය දැනතොරතුරු ලබා ගැනීමේ පද්ධති වලින් සමන්විත විශේෂත්වය තමයි මෙම සියලුම පද්ධතින් අපිට එකම තිරයකට අරගන්න පුළුවන් කම්බිනේෂන් එකක් විදියට හරි වෙන වෙනම හරි ඉතින් අරගත්තාම වේගයෙන් සහ නිවැරදිම තීරණය ගන්න පුළුවන් හැකියාව ඉතාමත්ම ඉහළයි. නාවික හමුදාවේ රණවිරුවන් එක්ක තවත් බොහෝ කාලයක් අපේ රට රකින්න මේ නෞකාවට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා නාවික හමුදාවේ අලුත්ම යුද නෞකාව මේ සමුද්‍ර විජය නෞකාවේ සිට.